ඔයා කාට හරි කටවචනයට සල්ලි දීලා එයා ඒ සල්ලි දෙන්නේ නැත්නම් මොකද කරන්න ඕනේ? ඒ සල්ලි කොහොමද ගන්නෙ කියලා අද වීඩියෝ එකෙන් ඔයාට කියලා දෙන්න යන්නේ. මචං මට පොඩි හදිස්සියක් වෙලා අනේ මට ලක්ෂ 3ක් දෙනවද? මම සතියෙන් දෙන්නම්, මම මාසෙන් දෙන්නම්. මගේ ඕඩර් එක ඩිලේ වෙයි. ඒක මම සල්ලි බැඳලා ඒක විකුණගත්ත ගමන් මම සල්ලි දෙනවා කියලා ගොඩක් යාළුවෝ ඔයගොල්ලෝගෙන් සල්ලි ඉල්ල ගන්නවනේ. මාසෙන් දෙන්නම් කිව්වට මාසයක් යනකොට සමහර විට ඔයා මතක් කරන්න වෙනවා. මතක් කරාට පස්සේ කියනවා අනේ මචං පොඩි අවුලක් වුණානේ. මට තව සතියක් දෙනවද? ඔහොම කියලා ටිකක් දවස් යනකොට ඔයාගෙන් ටෙලිෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑ. ඔයා ඊට පස්සේ සමහර විට ගොඩක් සැරයක් ඔයා ටෙලිෆෝන් කරලා බලනවනේ. හැබැයි ටෙලිෆෝන් එක ගන්නෙත් නෑ. ඊට පස්සේ ඔයා ගෙදරට හොයාගෙන ගිහිල්ලා බලපුවම වයිෆ් කියනවා ඇයි යාගේ ෆෝන් එක වැඩ කරන්නේ නැත? අනේ මන් දන්නේ නෑනේ. ඔයාගෙන් සල්ලි ඉල්ලගත්තද? ඔය වගේ එක එක ප්‍රශ්න. ඊට පස්සේ ඔයාට සල්ලි ටිකක් නෑ. ඔගේ යාළුවා. හැබැයි ඔයා යාළුවා නැතිනොට ඔයා සල්ලි ටික ගන්න ඕනනේ. ඒකට හොඳ ක්‍රමයක් තියෙනවා. ඔයා ඉක්මනටම කරන්න ඕන. එයාට ලියුමක් ලියන්න ඕන. ඉස්සෙල්ලා ඔයා ලියුමේ දකුණු පැත්තේ ඔයාගේ ඇඩ්‍රස් එක ලියනවා. වම් පැත්තේ ඔයාගේ නම ලියනවා. දිනේ දානවා. වම් පැත්තේ එයාගේ ඇඩ්‍රස් එක දාලා එයාට කියන්න මෙන්න මෙහි විදියට. ඔයා අහවල් දිනේ මගෙන් මෙච්චර මුදලක් කියන මුදලේ ප්‍රමාණය දාලා මෙහෙම ලබා ගත්තා. හැබැයි ඔයා ඒක මට තව වෙනකන් ඒ මුදල ලබා දුන්නේ නැහැ. ඒකින්ද මේ ලියුම ලැබිලා දවස් 14ක් ඇතුළත මට ඒ මුදල ඉක්මනින්ම ලැබෙන්න සලස්වන්න. ඒකල ඔයා ඒ ලියුම නිකන් තැපෑලෙන් දාන්නේ නැහැ. ඔයා හරියටම දාන්න ඕන රෙජිස්ටර් තැපෑලෙන්. රෙජිස්ටර් තැපෑලෙන් දාපුවම ඔයාට හැපැල් කන්තෝරුවෙන් රෙජිස්ටර් කරනකොට කුයිතාංශයක් දෙනවා. ඔයා අනිවාර්යෙන්ම ඒ කුයිතාංශය ළඟ තියාගන්න මේ ලියුම ඔයා එයාට රෙජිස්ටර් තැපෑලෙන් යවන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන්ම ඒකේ ෆොටෝකොපි එකක් අරගෙන ඒකත් ඔයා ළඟ පරිස්සමට තියාගන්න. ඔයා ගාව තියෙනවා රෙජිස්ටර් තැපෑලෙන් යවපු කුයිතාංශය ලියුමේ ෆොටෝකොපිය. ඊට පස්සේ ඔයා කරන්න ඕන ඔයා ඉක්මනින්ම ඔයාගේ පළාතේ තියෙන පොලිස් ස්ථානයට ගිහිල්ලා පැමිණිල්ල දාන්න ඕන. අර දින 14 බලලා. මොකද දින 14ක් ගියට පස්සේ ඔයාට සල්ලි හම්බුනේ නැත්තම් පැමිණිල්ලක් කරන්න ඕන. පැමිණිල්ලේ ඔයා කියන්න ඕන මේ අහවල් පුද්ගලයා මගෙන් මේ අහවල් මුදලක් ලබා ගත්තා. ඒක මට දැන් දුන්නේ නැහැ. මම උඩ රෙජිස්ටර් තැපෑලෙන් දැන්වීමක් කරා. දැන් මාස ගාණක් ගත වෙලා රෙජිස්ටර් තැපෑලෙන් දැන්වීම කළා දින 14ක් ගත වෙලා ඉවරයි. ඉතින් මගේ මුදල මට ලබා දුන්නේ නැහැ කියලා පැමිණිල්ලක් කළා. ඒක පිටපතක් ලබා ගන්න. හැබැයි මෙහිදී ඔයා මතක තියාගන්න ඕන ඔයා පොලිසියට යනකොට ඔයා ලබාගෙන තියෙන මුදල ලක්ෂ 5ට වඩා අඩු නම් පොලිසියමුත් ඔයාට දැනුම් දෙනවා. ඔයා මේ ආරවුල විසඳගන්න යන්න ඕන සමත මණ්ඩලයට කියන. මොකද ලක්ෂ 5ට වඩා අඩු මූල්‍ය ආරවුල කියන මුදල් සම්බන්ධයෙන් ප්‍රශ්නත් පොඩි ඉඩම්. ඒ කියන්නේ රටවල මායිම් සම්බන්ධ සුළු ගම්වල තියෙන ආරවුල් විසඳගන්න රජයේ හදලා තියෙනවා ආයතනයක්. ඒකට කියන්නේ සමත මණ්ඩලය කියලා. ඒ සමත මණ්ඩලයේ ගම් මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ගමේ ඉන්න ප්‍රභූවරු, ඒ කියන්නේ වැදගත් අය තමයි ඒකේ ප්‍රධානත්වය දරන්නේ. ඒකෙන් කරන්නේ ඔය දෙපාර්ශවය ගෙන්නලා ඒ ප්‍රශ්නේ සාමකාමීව විසඳන්න උත්සාහ කරනවා. එයාට සමත මණ්ඩලයට යන්න ලේසි. ඔයාගේ පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඒකේ නිලධාරියෙකුත් ඉන්නවා. ඒකේ තියෙනවා ෆෝම් එකක්. ඔයා ඒක පුරවලා අදාළ පෙට්ටියක් තියෙනවා. ඒකට දාලා ආපුවම ඔයා සහ ඔයා කියන ඔයාගේ මුදල් ගත්ත අනිත් තැනත්තව ඒ දෙන්නව හැඳවලා මේ ප්‍රශ්නේ සාමකාමීව විසඳන්න බලනවා. ප්‍රශ්නේ එතනින් විසඳුනොත් එතනින් ආරවුල අවසන් වෙනවා. නමුත් විසඳුන්නේ නැත්නම් සමත මණ්ඩලයෙන් ඔයාට දෙනවා නිරවුල් නොකිරීමේ සහතිකය. ඒක ඉතාම වැදගත්. ඔයා මේ නිරවුල් නොකිරීමේ සහතිකය අනිවාර්යෙන් ගන්න ඕන. මොකද දැන් සල්ලි හම්බුනේ නැත්නම් ඔයා උසාවිය යන්න ඉතින් මේ නිරවුල් නොකිරීමේ සහතිකය ඉතාම වැදගත්. ඒක අනිවාර්යෙන් ඔයා අතේ තියෙන්න ඕන. දැන් ඔයා ගාව තියෙනවා මේ ණය ගත්ත නැත්තාට යවපු ලියුම, රෙජිස්ටර් තැපැලේ යවපු කුයිතාංශය, දැන් නිරවුල් නොකිරීමේ සාධි. මේ සියලුම ලේඛන අරගෙන යන්න ඕන ඔයාගේ නීතිඥවරයා ගාවට. ඒ නීතිඥවරයා ගාවට ගිහිල්ලා මේ ලේඛන අනුව අධිකරණයේ මුදල් නඩුවක් පවරලා මේ මුදල ලබා දෙන්න කටයුතු කරනවා. හැබැයි ඔයා දැන් ලක්ෂ 5කට වඩා වැඩි මුදලක් ඔයා දීලා තියෙනවා නම් ඒත් මේ ක්‍රියාමාර්ගයමයි
ඒ කියන්නේ ඔයා අර විදිහටම රෙජිස්ටර් පැලෙන් ලිපියක් යවනවා. ඒකේ පිටපතක් තියාගන්නවා. රෙජිස්ටර් කරනකොට දෙන කුයිතාංශයත් ඔයා තියාගන්න ඕනේ. ඊට අමතරව පොලිසියට කරන ලද පැමිණිල්ලේ පිටපතක් තියාගන්න ඕනේ. එතකොට ඔයා ලක්ෂ 5ට වඩා වැඩි නම් ඔයා සමත මණ්ඩලයට යන්න අවශ්‍යතාවයක් නැහැ. කෙලින්ම නීතිඥවරයා මාර්ගයෙන් ඔයාට පුළුවන් මුදල් නඩුවක් පවරලා මේ මුදල ලබා ගන්න. බොහෝ අවස්ථාවලදී පොලිසියත් උත්සාහ කරනවා මේ ප්‍රශ්න විසඳන්න. කියන්නේ ලක්ෂ 5ට වඩා වැඩි ආරවුල් බලනවා. ඉතින් විසඳලා දෙන්නත් ඒ බොහෝ දුරට මේ විසඳ ගන්න බැරි වුණොත් තමයි නඩු මාර්ගයට යන්න කියලා කියන්නේ. පොලිසියත් සමහර ඒවා විසඳ ගන්න අමාරුයි. සමහර පුද්ගලයෝ මේ සල්ලි දෙන්නේ නැහැ. ඒතර ඔයාට හොඳම දේ තමයි ඔයා ඊට පස්සේ එහෙම විසඳ ගන්න බැරි වුණොත් ඔයාගේ නීතිඥවරයා මාර්ගයෙන් මුදල් නඩුවක් පවරලා ඒ මුදල ඔයාට අය කරගන්න පුළුවන්. හැබැයි ඔයා මෙතෙන්දි මතක තියාගන්න ඕන මේකට කාලයක් තියෙනවා. ඒ කියන්නේ ඔයා කටවචනයට සල්ලි දීලා ඒ සල්ලි ආපහු ලබා ගන්න නඩු පවරන්න කාලයක් වෙනවා. ඒ වගේම සල්ලි ගත්ත කෙනත් අතර ගනුදෙනුව පටන් ගත්ත දිනේ සිටලා අවුරුදු 3ක් ඇතුළත ඔයා නඩු දාන්න ඕනේ. ඔයා අවුරුදු 3 පහ වුණොත් ඔයාට ඒ මුදල ලබා ගන්න බෑ. ඒක මතක තියාගන්න. අවුරුදු 3 ගත වෙන්න කලින් අනිවාර්යෙන්ම ඔයා නඩු පවරලා ඒ මුදල අය කරගන්න ඕනේ. හැබැයි මෙතෙන්දි මේ කාලය සම්බන්ධයෙන් තීන්දුව වෙච්චි වැදගත් නඩු තීන්දුවක් තියෙනවා. ලාංකීය නඩුවක් තියෙනවා. මර්චන්ට් බැංකුව එදිරිව බුද්ධදාසුර ඉන්දියා නඩුවක් තියෙනවා. ඕවර්සීස් බැංකුව එදිරිව රාමදාස්ලා. මේ නඩු තීන්දුව දෙකේදීම මේ කාලය සම්බන්ධයෙන් වැදගත් තීරණයක් දීලා තිනවා. ඒ කියන්නේ අපි කාලය මේ නඩු තීන්දුව කියලා තියෙන්නේ givisuma කඩ වෙච්ච දිනේ ඉඳලා තමයි මේ කාලය තීරණය කළ යුත්තේ කියලා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු ඔයා යම් කෙනෙකුට 2024 වර්ෂයේ ජනවාරි මාසයේ යම්කිසි මුදලක් දුන්නා කියලා හිතමුකෝ. අපි කියමුකෝ ලක්ෂ 3ක මුදලක් කටවචනයට දුන්නා. ඒතර givisum අටගත්තේ ජනවාරි මාසෙනේ. හැබැයි දැන් ඔයාට ඒක මාසෙන් දෙනවා කියලා හිතිය මේ ඔයාගේ යාළුවා මාස 3කට පස්සේ ඒ ලක්ෂ 3න් ලක්ෂයක් දෙනවා කියලා හිතමු. ලක්ෂයක් දීලා ඊට පස්සේ එයා ඉතිරි මුදල දෙන්නේ නැහැ. ඒතර ඔයා නඩු පවරනවා. මාස ගානකට පස්සේ ඔයා නඩු පවරපුවාම එතකොට අධිකරණය මෙතෙන්දි කියනවා දැන් වසර 3 කාලය ආරම්භ වෙන්නේ අර මුදලින් කොටසක් දුන්න දිනේ ඉඳලා කියලා. ඒ කියන්නේ givisum කඩකල දිනේ සිට තමයි ඒ වසර 3ක කාලය ආරම්භ වෙන්නේ. ඒක නිසා ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න ඕන මේ කාලය ඉක්ුත් වෙන්න කලින් මේ නඩු පවරලා මේ මුදල අය කරගන්න. මේ වගේ දේවල් දැනගන්න Law with Mind subscribe කරන්න.